හොයාට් ගාන්ඩගේ බහුවිධ බුද්ධි න්‍යාය පිළිබඳව කරගෙන යන විඩියෝ මාලාවේ 11 වෙනියි මේ. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ සාන්දෘෂ්ටික බුද්ධියේ විශේෂත්වය ගැන කතා කරන්න. පැවැත්ම පිළිබඳ බුද්ධියේ විශේෂත්වය කියලා කියන්නත් පුළුවන්. හොයාට් ගන්න වර එක මේ බුද්ධිය හඳුන්වන්න කිව්වා මහා ප්‍රශ්න පිළිබඳ බුද්ධිය කියලා. මේ බුද්ධියේ විශේෂත්වය ගැන කතා කරනකොට අනෙකුත් බුද්ධීන්ට වගේ මොලේ වෙනම කලාපයක් තිබෙනවා කියලා තහවුරු කරගෙන නැහැ. විශේෂයෙන්ම ස්නායු විද්‍යාත්මක සාක්ෂි අනුව මෙම බුද්ධියට වෙනම කලාපයක් තිබෙනවා කියලා තහවුරු වෙලා නැහැ. ඒ නිසා හොයාට් ගන්න නිගමනය කළා මේ බුද්ධියට වෙනම කලාපයක් නැහැ කියලා. නමුත් ස්වාධීන බුද්ධියක පැවතිය යුතු ලක්ෂණ ඇසුරෙන් වෙනම බුද්ධියක පැවතිය යුතු ලක්ෂණ ඇසුරෙන් පවතින ලක්ෂණ ඇසුරෙන් සාන්දෘෂ්ටික බුද්ධිය නැත්නම් පැවැත්ම පිළිබඳ බුද්ධියක් තිබෙනවා කියන එකට තිබෙනවා කියලා මේ හොයාට් ගන්න නිගමනය කළා. හරියට අර හේතුව නොදන්නා රෝග හඳුනා ගන්නවා වගේ. හේතුව නොදන්නා රෝගවලට බටහිර වෛද්‍ය විද්‍යාවේ බොහෝ විට ප්‍රතිකාරත් සොයාගෙන තියෙනවා. හැබැයි හේතුව දන්නේ නැහැ. එතකොට මේ රෝග අපි හඳුනාගන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව අනුව රෝග ලක්ෂණ ඇසුරෙන්. අන්න ඒ විදිහට තමයි මේ සාන්දෘෂ්ටික බුද්ධියත් අනාවරණය කරගත්තේ හොයාට් ගන්න විසින්. එතකොට මේ බුද්ධියත් අනිකුත් බුද්ධීන් වගේම ජීවිත කාලයේ මුළුල්ලේ වර්ධනය වෙනවා. ඒ නිසා මානවයාට ජීවිත කාලය පුරා මේ බුද්ධියත් සංවර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ බුද්ධිය ජීවිත කාලයේ පුරා සංවර්ධනය වන්නේ මානවයාට තිබෙන සුවිශේෂ අවශ්‍යතාවයක් නිසා. ඒ තමයි ජීවිතයේ හා විශ්වයේ විශ්වයේ පැවැත්ම පිළිබඳව දැන ගැනීමට තිබෙන උවමනාව. උදාහරණයක් හැටියට කිව්වොත් මරණින් පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ වගේ මහා ප්‍රශ්න. විශ්වයේ ආරම්භය කොයි වගේද? විශ්වයේ අවසානයේ කොහොම වෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ මහා ප්‍රශ්න පිළිබඳව දැන ගැනීමට මානවයාට තියෙන අවශ්‍යතාවය නිසා තමයි මේ ස්වභාවික අවශ්‍යතාවය නිසායි මේ සාන්දෘෂ්ටික බුද්ධිය එහෙම නැත්නම් පැවැත්ම පිළිබඳ බුද්ධිය නොකඩවා වර්ධනය වන්නේ. මේ සාන්දෘෂ්ටික බුද්ධි සංවර්ධනය නිසා මානවයා කෙරෙන් මානවයාගෙන් බිහි වුණ විශිෂ්ටතම නිර්මාණය මොකක්ද කියලා අහුවොත් නිසකවම කියන්න පුළුවන් දර්ශනය කියලා. එතකොට දර්ශනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් යථාර්ථයේ ස්වභාවය නැත්නම් සත්‍ය කොහොමද කියන එක. ඒතර යථාර්ථයේ ස්වභාවය කියන එක වෙනත් විදිහකට කිව්වොත් කියන්න පුළුවන් මෙහෙම ජීවිතයේ හා විශ්වයේ පැවැත්ම තීරණය වෙන. ඒ කියන්නේ අපෙන් ස්වාධීනව අපේ කැමැත්ත අනුව නෙවෙයි. ජීවිතයේ හා විශ්වයේ පැවැත්ම තීරණය වෙන මූල ධර්ම තේරුම් ගැනීමට දරන උත්සාහය තමයි දර්ශනය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ උත්සාහය තුළින් ඒ ගොඩනගාගත්ත මූල ධර්ම මත පදනම් වෙලා මේ මූල ධර්ම අත්විවරම හැටියට අරගෙන ගොඩනැගිච්ච විෂයන් ගණනාවක් ලෝකේ තියෙනවා, විශාල සංඛ්‍යාවක්. එතකොට එන්නේ විෂයන්, ඒ කියන්නේ දාර්ශනික මූල ධර්ම මත ගොඩනැගෙන විෂයන් ඇසුරෙන් විෂයන් අතරින් දෙකක් පමණයි මේ සාකච්ඡාවේදී මම සැලකිල්ලට ගන්නෙ. ඒ දෙක තමයි ආගම් සහ විද්‍යාව. ඒතර අපි දැන් මුලින්ම බලමු ආගම් අනුව ඒ කියන්නේ ජීවිතය හා විශ්වයේ පැවැත්ම පිළිබඳ ආගමික අදහස් මොනවද කියලා. මුලින්ම ක්‍රිස්තියානි ආගම අනුව සලකා බැලුවොත් දෙවියන් විසින් ලෝකයක් මිනිසත් මවනවා. මිනිසා කරන ඇදහිල්ල හෝ පාපය අනුව මිනිසාගේ මරණයෙන් මතු ආත්මය සැප හෝ දුක් කාල පරිච්ඡේදයකට ඇතුල් වෙනවා. ඒ කාල පරිච්ඡේදයේ අවසන් වෙනවා ලෝක විනාශයත් සමග. ඒතකොට ලෝක විනාශයත් සමග අවසාන විනිශ්චයක් ලැබෙනවා. අන්නේ අවසාන විනිශ්චයේදී
මිනිසා කරන ලද ඇදහිල්ල හෝ පාපය අනුව තීරණයක් ගන්න ලබනවා. තීරණයක් ලැබෙනවා. ඒ කියන්නේ ස්වර්ගයේ දෙවියන් සමග සදාකාලික ජීවනය හෝ දෙවියන්ගෙන් සදාකාලික වෙන්වීම සමග නිරය කියන මේ දෙක එක අත් වෙනවා. ඇදහිල්ල අනුව සදාකාලික ජීවනය, පාපය අනුව නිරය. අවසානයේ ඒ කියන්නේ ඉන් පස්සේ යලි අහසක් හා පොළොවක් මැවෙනවා. ඒ තමයි ක්‍රිස්තියානි ආගම අනුව ජීවිතය හා විශ්වයේ පැවැත්ම පිළිබඳ අදහස සරලව. එතකොට අපිට පේනවා මේ ක්‍රිස්තියානි ආගමික අදහස් අනුව ජීවිතය හා විශ්වයේ පැවැත්ම රේඛීයයි කියලා. සරල රේඛීයයි කියලා. එතකොට අපි දැන් බලමු ඉස්ලාම් ආගම අනුව ජීවිතය හා විශ්වයේ පැවැත්ම කොහොමද කියලා. අල්ලාහ් කියන්නේ දිව්‍යයන් විසින් ලෝකයක් මිනිසත් මවනවා. අර කිතු දහම අනුව වගේම මිනිසා කරන ඇදහිල්ල හෝ පාපය අනුව මිනිසාගේ මරණයෙන් මතු ආත්මය සැනසීම හෝ දඬුවම් විදින කාල පරිච්ඡේදයකට ඇතුල් වෙනවා. ඒ කාල පරිච්ඡේදය අවසන් වෙනවා ලෝක විනාශයත් සමග. එතකොට ලෝක විනාශයේදී ලෝක විනාශයත් සමගම අවසාන විනිශ්චයක් එළඹෙනවා. ඒ අවසාන විනිශ්චයේදී මිනිසා කරන ලද ඇදහිල්ල හෝ දෙවියන්ගෙන් සමාව ලැබීම මේ දෙක එකක් වෙන්න පුළුවන්. අනුව සදාකාලික ප්‍රීතිය පරාදීසයට යනවා. එහෙම නැත්නම් මිනිසා කරන ලද පාපය අනුව සදාකාලික නිරයට යනවා. අනතුරුව යලිත් අහසක් පොළොවක් මැවෙනවා. ඒතර මේ ඉස්ලාම් ආගමික අදහස් අනුව බැලුවත් ජීවිතය හා විශ්වයේ පැවැත්ම රේඛීය බව පේනවා. රේඛීයයි කියලා සලකන්න පුළුවන්. දැන් අපි බලමු හින්දු ආගම අනුව ජීවිතය හා විශ්වයේ පැවැත්ම කොහොමද කියලා. එතකොට බ්‍රාහ්මණ විසින් ලෝකේ මවනවා, ලෝකේ පවතිනවා, ලෝකේ විනාශයට යනවා. මේක චක්‍රාකාරව සිදු වෙනවා. හින්දු ආගම අනුව ලෝකයේ මැවීම, පැවතීම, නැත්නම් මේක සංරක්ෂණය, ඊළඟට විනාශය. මේක චක්‍රාකාරව සිදු වෙනවා. ඒ අතර මිනිසා කරන හොඳ හෝ නරක කර්ම අනුව ඉපදීම, මරණයෙන් පසු ආත්මය ස්වර්ගයට හෝ නිරයට ගොස් යලි ඉපදීම. මේක චක්‍රයක් විදිහට සිදු වෙනවා. මිනිසා කරන ලද කර්ම අනුව ඉපදීම, මරණයෙන් මතු ස්වර්ගයට හෝ නිරයට ගොස් යලි ඉපදීම. මේක චක්‍රාකාරව සිදු වෙනවා. අන්නේ සංසාර චක්‍රයෙන් මිදීම, එහෙම නැත්නම් බ්‍රාහ්මණ වෙත එක්වීම, බ්‍රාහ්මණ සමග එක්වීම නැත්නම් ඒ සංසාර චක්‍රයෙන් මිදීම මෝක්ෂය හැටියට සැලකනවා. ඊට පසු නැවත ඉපදීමක් නැහැ. මෝක්ෂයෙන් මතු නැවත ඉපදීමක් නැහැ. ඉතින් මේ අනුව බැලුවම පේනවා හින්දු ආගම අනුව, හින්දු ආගමික අදහස් අනුව ජීවිතය හා විශ්වයේ පැවැත්ම චක්‍රීයයි කියලා. ඒක කලින් කතා කරපු ආගම් දෙකේ අදහස් වලට වඩා වෙනස්. දැන් අපි බලමු බුදුදහම අනුව ජීවිතය හා විශ්වයේ පැවැත්ම කොහොමද කියලා. විශ්වයේ ඇතිවීම, පැවතීම හා විනාශය චක්‍රාකාරව සිදු වෙනවා. විශ්වයේ ඇතිවීම, පැවතීම හා නැතිවීම චක්‍රාකාරයි. මිනිසා සිතාමතා කරන දේ, ඒ කියන්නේ චේතනාන්විතව කරන දේ නැත්නම් කර්ම, චේතනාන්විතව සිදු කරන කර්ම අනුව සියලුම සතුන්ගේ ඉපදීම, මරණය, නැවත ඉපදීම චක්‍රාකාරව සිදු වෙනවා. සියලුම සතුන්ගේ ඉපදීම, මරණය, නැවත ඉපදීම චක්‍රාකාරව සිදු වෙනවා. චේතනාන්විත කරන ලබන මිනිසා චේතනාන්විතව කරන ලබන කර්ම අනුව. අන්නේ සංසාර චක්‍රේ මිදීම නිර්වාණය හැටියට සැලකනවා. නිර්වාණයෙන් පසු නැවත ඉපදීමක් නැහැ. බුදුදහම අනුව සදාකාලික කිසිවක් නැහැ. ආත්මයක් කියලා දෙයක් නැහැ. සියලු දේ අනිත්‍යයි. අන්න ඒ යථාර්ථය, ඒ කියන ලද යථාර්ථය අවබෝධ කර ගැනීම හා
සියලු බැඳීම් වලින් නිදහස් වීම නිර්වාණය. නිර්වාණය සෝත්සාහයෙන් මානවයාට ලබා ගන්න පුළුවන් දෙයක්. එතකොට බෞද්ධ ආගමික අදහස් අනුව බැලුවත් පේනවා ජීවිතය හා විශ්වයේ පැවැත්ම චක්‍රීයයි. චක්‍රීයයට සලකන්න පුළුවන්. දැන් අපි බලමු ජීවිතය හා විශ්වයේ පැවැත්ම පිළිබඳ විද්‍යාත්මක අදහස් මොනවද කියලා. විශ්වයේ ආරම්භයක් හෝ අවසානයක් පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කරගෙන නැහැ. නමුත් මහා පිපිරුම් න්‍යාය අනුව දැනට වසර 13.8කට පෙර, කියන්නේ ආසන්න වශයෙන් වසර බිලියන 14කට විතර පෙර ලක්ෂයක් පිපිරීමෙන් නැත්නම් ලක්ෂයක් ප්‍රසාරණය වීමෙන් හටගත් මන්දාකිනි. අපි ජීවත් වෙන්නේ එක මන්දාකිනියකනේ. එවැනි මන්දාකිනි තව අප්‍රමාණව තියෙනවා. අන්නේ මන්දාකිනි සියලුම මන්දාකිනි ප්‍රසාරණය වෙමින් පවතිනවා කියන එක විද්‍යාත්මකව අනාවරණය කරගෙන තියෙනවා. ඒක තමයි විද්‍යාත්මක අදහස. විශ්වයේ පැවැත්ම පිළිබඳව. ඒතර අපි ජීවත් වෙන මේ මන්දාකිනියට දැන්ට වයස අවුරුදු බිලියන 4.6ක් වෙනවා. 6ක් පමණ වෙනවා. තවත් බිලියන 5ක් පමණ අවුරුදු බිලියන 5ක් පමණ සූර්යයාගේ ජීවය පවතිනවා. සූර්යයාගේ මිය යාමත් සමග පෘථිවිය මත ජීවයේ පැවැත්ම අවසන් වෙනවා කියන එක විද්‍යාත්මක පිළිගැනීම. හැබැයි තවත් විද්‍යාත්මක පිළිගැනීමක් තියෙනවා. මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන මේ දේශගුණික විපර්යාස නිසා ඊට කලින් ජීවයේ විනාශයක් වෙන්න පුළුවන් කියන කාරණයක්. කොහොම නමුත් වසර මිලියන 2300කට පෙර පෘථිවිය මත රසායනික පරිණාමයෙන් ජීවය හටගත් බවත්, එතකොට සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ පරිණාමය තුළින් අවසානයේ දැනට බිහි වෙලා තියෙන දියුණුම සත්වයා මිනිසා බවත් නැත්නම් මිනිස් විශේෂය බවත්, මානවයා කියන සත්ව විශේෂය බවත් විද්‍යානුකූලව පිළිගන්නවා නැත්නම් තහවුරු කරගෙන තිබෙනවා. එතකොට ජීවිතය කියලා කියන්නේ අනුව බලමු විද්‍යාත්මකව ජීවිතය කියලා කියන්නේ ස්වභාවික පරිණාමීය ක්‍රියාවලියේ එක අවස්ථාවක් පමණයි. ස්වාභාවික පරිණාමයේ ක්‍රියාවලියේ එක අවස්ථාවක් පමණයි ජීවිතය කියලා කියන්නේ. ඒතර මම මේ පිළිබඳව ස්වභාව ධර්ම බුද්ධිය යටතේ සවිස්තරාත්මකව සාකච්ඡා කළ තියෙන නිසා ඒ පිළිබඳව මෙහිදී වැඩි විස්තර කතා නොකර ඉන්නයි බලාපොරොත්තු වෙන්නේ. කොහොම වුණත් විද්‍යාත්මක අදහස් අනුව ජීවිතය හා විශ්වයේ පැවැත්ම සර්පිලාකාරයි. දැන් මෙතනදී මම මෙතනින් ඉස්සරහට යන්න පළමුව කියන්න කැමති මේ වීඩියෝ නරඹන අයට ඔබට තිබෙනවා නම් ජීවිතය හා විශ්වයේ පැවැත්ම පිළිබඳව ආගමික හෝ විද්‍යාත්මක වෙනස් අදහස් මේ වීඩියෝට යටින් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. ඒක බොහොම කාරුණික ඉල්ලීමක්. දැන් මෙතනදී පේනවා අපිට මේ ජීවිතය හා විශ්වයේ පැවැත්ම පිළිබඳ ආගමික අදහස් සහ විද්‍යාත්මක අදහස් අතර තියෙනවා විශාල පරතරයක්, ලොකු වෙනසක්, මහ වෙනසක් තියෙනවා. නමුත් අපේ ළමයි එකම පන්ති කාමරයක් ඇතුලේ විද්‍යාවත් ආගමත් ඉගෙන ගන්නවා. ඒතර දැන් ළමයි මොකද්ද පිළිගන්නේ? ළමයින්ට මොකද වෙන්නේ? ළමයි කොහොමද ඉගෙන ගන්න ඕන කියලා මහා ප්‍රශ්නයක් අපි ඉස්සරහ මතුවෙනවා. ඒ නිසා දැන් මම මෙතනදී කැමති මේ ඉගෙනීම් ක්‍රියාවලිය කියන එක. නැත්නම් මේ අධ්‍යාපන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් මේ පිළිබඳව අපිට හොඳ අදහස් ලබා ගන්න පුළුවන් මුලින්ම සොක්‍රටිස්ගේ. සොක්‍රටිස් ඉගෙනීමේ ක්‍රමය කියලා අධ්‍යාපනයේ බොහොම ප්‍රචලිත ඉගෙනීම් ක්‍රමයක් තියෙනවා. ඉගෙනීම් ක්‍රමයක් සොක්‍රටික් ටීචින් කියලා. එතකොට ඒකෙදී සොක්‍රටිස්ගේ ක්‍රමය ඉදිරිපත් වෙනවා සත්‍ය අවබෝධ කර ගැනීම සහ සදාචාර සම්පන්න ජීවිතයක් අත්කර ගැනීම සඳහා සොක්‍රටිස් අනුගමනය කරපු ක්‍රමය. ඒ තමයි ප්‍රශ්න කිරීම හා ස්වයං පරීක්ෂාව. අපි දන්න සොක්‍රටිස් ජීවිතේ පරිත්‍යාග කරා මේ ප්‍රශ්න කිරීම හා ස්වයං පරීක්ෂාව පිළිබඳව ඔහුගේ අදහස නිසාම ජීවිත පරිත්‍යාග කරා.
හැබැයි ඒක ප්‍රතිඵලයක් වශයෙන් සොක්‍රටිස්ලා මිලියන ගණනින් ලෝක බිහි වෙලා ඉන්නවා. එතකොට මේ ඒකනේ සොක්‍රටිස් කිව්වේ මේ ස්වයං පරීක්ෂාවෙන් තොර ජීවිතයක් ජීවත් වෙන්න වටින්නේ නැහැ කියලා. ඒ සමේ සොක්‍රටිස් ඉගැන්වීම් ක්‍රමය අපිට පුළුවන් ඔස්සේ අදහසක් ඇති කරගන්න ලබා ගන්න කොහොමද විවිධ විෂයන් එකම පන්ති කාමරයකදී උගන්වනකොට ඉගෙන ගන්නකොට අපි අනුගමනය කළ යුතු අධ්‍යාපන ක්‍රමය නැත්නම් ඉගෙනුම් ගැනීම ක්‍රමය මොකක්ද කියන එක පිළිබඳව. දැන් අපි බැලුවොත් මේ ආගමික පැත්තටත් හැරිලා දැන් බුදුදහම අනුව බුදුන්ගේ ඉගැන්වීමේ ක්‍රමය මොකක්ද කියලා. බොහොම ප්‍රකටයි මේ කාලාම සූත්‍රය. කාලාම සූත්‍රයේ ඇසුරෙන් අපිට අනාවරණය කරගන්න පුළුවන් බුදුන්ගේ ඉගැන්වීමේ ක්‍රමය මොකක්ද කියලා. කාලාම සූත්‍රයේ සඳහන් වෙන්නේ සරලව මෙහෙමයි. යමක් ඇසූ පමණින් බාර ගන්න එපා. පරම්පරාවෙන් පැවතෙන නිසාවත් ආගමික පොත්වල තිබෙන නිසාවත් තර්කය හෝ න්‍යාය නිසාවත් කියා තිබෙන සැටි හොඳයි කියලා සිතෙන නිසාවත් කලින් සිතා සිටි අදහසට ගැළපෙන නිසාවත් කියන පුද්ගලයා වැදගත් අයෙකු යයි සිතාවත් තමන්ගේ ගුරුවරයා කියන නිසාවත් යමක් බාර ගන්න එපා. අයහපත් යයි තමන්ටම වැටහුණොත් අතහැරලා දාන්න, යහපත් යයි තමන්ටම වැටහුණොත් පිළිපදින්න. මේක තමයි කාලාම සූත්‍රයේ සරල අදහස. දැන් මේ අනුව අපිට පැහැදිලිව පේනවා අර සොක්‍රටික් ටීචින් ක්‍රමයට බොහොම සමාන්තර අදහසක් බුදුන්ගේ ඉගැන්වීමේ ක්‍රමයක් කියලා. එතකොට සරලව කිව්වොත් තර්කය ස්වයං පරීක්ෂාව මේ අනුව මෙතනදී බුදුන්ගේ ඉගැන්වීම් ක්‍රමය තුලත් පටහැනි නැති බව. එතකොට වෙන විදිහකට කියනවා නම් විචාර බුද්ධිය ප්‍රවර්ධනය වෙන විදිහට ඉගැන්වීම බොහොම පැහැදිලිවම බුදුන්ගේ ඉගැන්වීම් ක්‍රමයේ තුල පවතිනවා කියන එක. එතකොට අපි බලමු දැන් යේසුස් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රමය මොකක්ද කියලා. ඒක අපිට අනාවරණය කරගන්න පුළුවන් සංසිද්ධියක් තමයි මේ අර කාමී වර්ධව හැසිරුණු කාන්තාවක් අල්ලාගෙන ඒ සිද්ධිය, ඒ කතන්දරේ. දැන් කාමී වර්ධව හැසිරුණු කාන්තාවක් අල්ලාගෙන යේසුස් වහන්සේ ඉදිරියට පමුණුවනවා. කවුද? සම්ප්‍රදායිකව ආගමික විශ්වාසයන් වල ඉල්බගත් පිරිසක්. ඒ කාන්තාව අල්ලාගෙන ඇවිල්ලා කියනවා මේ කාන්තාව මෙය කාමී වර්ධව හැසිරෙමින් සිටියදීම අපි අල්ලාගත්තා. දැන් මෝසෙස්ගේ ඉගැන්වීම අනුව ඒ කියන්නේ සම්ප්‍රදායික ආගමික අදහස් අනුව මෑට ගල් ගහලා මරන්න ඕන. ඔබ වහන්සේ මොකද කියන්නේ මේ ගැන? මොකද්ද ඔබ වහන්සේගේ අදහස කියලා යේසුස් වහන්සේගෙන් අහනවා. එතකොට යේසුස් වහන්සේ පිළිතුරක් දීම ඉක්මන් වෙන්නේ නැහැ. යම් කාලයක් ගන්නවා. તો නැවත නැවත යේසුස් වහන්සේගෙන් අහනකොට උන්වහන්සේ කියනවා ඔබ අතරින් පවක් නැති තැනැත්තා. ඒ කියන්නේ පවක් කරලා නැති තැනැත්තා පළමු ගල ගහන්න කියලා. මෑට පළමු ගල ගහන්න කවුද? ඔබ අතරින් කිසිම පවක් කරමු නැති තැනැත්තා. එතකොට මේ පිරිස යේසුස් වහන්සේ ඉදිරියට ආපු පිරිස හිතන්න පෙළඹෙනවා. ඔවුන් ටික වෙලාවක් කල්පනා කරමින් සිට එකිනෙකා එතනින් යන්නට යනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ නැගී සිටිනවා. යේසුස් වහන්සේ ඉදිරියේ ඉන්නේ අර වරදක් කළායයි කියන කාන්තාව පමණයි. එකින් අහනවා ඔබට කවුරු හෝ වරදක් ලැබුවද කියලා. වරද ලැබුවද? ඒ කාන්තාව කියන නැහැ කියලා. එතකොට කියනවා යේසුස් වහන්සේ මමත් ඔබට වරදක් තබන්නේ නැහැ. දැන් යන්න පව් නොකර ජීවත් වෙන්න කියලා. දැන් ඉතා පැහැදිලි මේ කතන්දරයේ ඇසුරින් අපිට ඉතාම පැහැදිලිව පේනවා සිතන්නට පෙළඹවීම අධ්‍යාපන ක්‍රමයේ හැටියට යොදාගෙන තියෙන බව. ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨ ගුරුවරයා කියලා කියන්නේ සිතන්නට සහ ඉගෙන ගන්න පොළඹවන තැනැත්තා. ඒතර මෙතනත් ඒ දේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව බැලුවම් පේනවා සොක්‍රටික් ඉගැන්වීම් ක්‍රමයක්, බුදුන්ගේ ඉගැන්වීම් ක්‍රමයක්, යේසුස් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රමයක් බැලුවම අපිට කියන්න පුළුවන් කෙටියෙන් විචාරාත්මක සිතීම ප්‍රවර්ධනය කිරීමේ ඉගැන්වීම් ක්‍රම තමයි අනුගමනය කරලා තියෙන්නේ. කියන්නේ ඒ තනියෙන් පුද්ගලයාට ස්වකීය අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා වූ ඉගැන්වීම් ක්‍රම තමයි යොදාගෙන තියෙන්නේ.
ඒ නිසා විචාරාත්මක චින්තනය කියන්නේ අධ්‍යාපනයේ අග්‍රඵලයේ හැටි සැලකෙන මේ ප්‍රධාන කාරණා තුනෙන් පළවෙනි කාරණේ හැටි සැලකිය හැකි ස්වාධීන චින්තනය, එහෙම නැත්නම් ස්වාධීන සිතීම, නැත්නම් විචාරාත්මක සිතීම ප්‍රවර්ධනය කිරී ගැනීම සඳහා පුද්ගලයන් පෙළඹවීමේ ක්‍රමය තමයි වඩාම සුදුසු ඉගැන්වීම් ක්‍රමය කියලා. ඒකට ඒ අනුව මේ අනිකුත් ආගම් මෙතන මම සඳහන් නොකරපු සියලුම ආගම් වාගේ මම සොයා බලලා තියෙනවා මේ කියන මේ විචාරාත්මක චින්තනය, විචාරාත්මක සිතීම ප්‍රවර්ධනය කිරීම බැහැර කරලා නැහැ. ඒ නිසා අපිට දැන් නිගමනය කරන්න පුළුවන් විචාරාත්මක සිතීම ප්‍රවර්ධනය වන ලෙස ඉගෙනීම කවර විෂයන් ඉගෙන ගත්තත් ශිෂ්‍යෙක් ඔහුගේ විචාරාත්මක සිතීම ප්‍රවර්ධනය කිරීමයි, ප්‍රවර්ධනය වෙන විදිහට ඉගෙනීම් ක්‍රම තෝරා ගැනීමයි අපි කළ යුත්තේ කියන එක. දැන් අපි අවසාන වශයෙන් සලකා බැලුවොත් මොන වගේ ක්‍රියාකාරකම් සුදුසුද මේ සාන්දෘෂ්ටික බුද්ධිය ප්‍රවර්ධනය නැත් සංවර්ධනය කර ගැනීම සඳහා කියලා අපිට විශේෂයෙන් අධ්‍යාපනයේදී යොදා ගන්න පුළුවන් මොන වගේ ක්‍රියාකාරකම්ද කියලා මම මුලින්ම යෝජනා කරන්න කැමති සොක්‍රටිස්ගේ මරණය පිළිබඳව ළමයින්ට අධ්‍යයනය කරන්න සැලසීම ඉතාම වැදගත් කියලා. අපේ රටේ පාසල් අධ්‍යාපනයේදී මේ දර්ශනීය විෂයක් වශයෙන් ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ තාම. යටත් පිරිසෙන් මේ සොක්‍රටිස්ගේ මරණය පිළිබඳ ළමයින්ට අධ්‍යයනය කරන්න අහන්න ලැබුණොත් ලෝකයේ අත්දැකීම් වලින් පේනවා ළමයි නිසැකවම ඔවුන්ගේ විචාරාත්මක සිතීම ප්‍රවර්ධනය කර ගැනීම සඳහා බලවත් ලෙස පෙළඹෙන බව. ඊළඟට දැන් අපේ රටේ ළමයි ඉගෙන ගන්න ආගම තමුන්ගේ ආගම පමණයි විෂයක් වශයෙන්. නමුත් දියුණු අධ්‍යාපන ක්‍රම තියෙන රටවල ආගම හැටියට පාසලේ උගන්වන්නේ තුලනාත්මක ආගම් කියන විෂය. තුලනාත්මක ආගම්. අපේ රටේ හිටපු ප්‍රකට හිමි නමක් වන ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ යෝජනා කළා තියෙන්නේ පාසල් විෂයක් හැටියට වඩා සුදුසු තුලනාත්මක ආගම, comparative religion. එතකොට ඉගෙන ගන්නේ තමුන්ගේ පවුලෙන් උරුම වෙන ආගමත් තවත් ආගම් එකක් හෝ දෙකක් සංසන්දනාත්මකව තමයි ඉගෙන ගන්න. ඒකට තවත් වැදගත් ක්‍රියාකාරකමක් තමයි ළමයින්ට ඉදිරිපත් කිරීම ශිෂ්‍යයින්ට විවෘත ප්‍රශ්න. කියන්නේ open ended questions. විශේෂයෙන්ම තුලනාත්මක ආගම් ඉගෙන ගන්න උගන්වන රටවල ළමයින්ට ඉදිරිපත් කරන්නේ මේ open ended questions. ඒ කියන්නේ නිශ්චිත පිළිතුරක් අපේක්ෂාවෙන් නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ළමයින්ට අවස්ථාව දෙනවා ස්වකීය විචාරාත්මක සිතීම මෙහෙवला අදාළ කරුණු විශ්ලේෂණය කරලා සංශ්ලේෂණය කරලා පිළිතුරු ඉදිරිපත් කරන්න, පිළිතුරු ගොඩනගන්න. ඒතර හැබැයි එවැනි පිළිතුරු බලන් ගියාම ගුරුවරු ටිකක් කරදරයි. මොකද සෑහෙන වෙලාවක් ගන්න වෙනවා. ඒතර එකම ප්‍රශ්නයට ළමයි 10 දෙනෙක් දෙන පිළිතුරු ආකාර 10ක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ පිළිතුරු 10ම ආකාර 10ම නිවැරදි වෙන්නත් පුළුවන්. නිවැරදි හැටියට අපිට බාර ගන්නත් පුළුවන්. ඉතින් ඒක සුවිශේෂ ක්‍රියාකාරකමක් හැටියට සලකන්න පුළුවන් මේ මොකද්ද විවෘත ප්‍රශ්න ඉදිරිපත් කිරීම. එතකොට මම කැමති මේ වෙලාවේ මගේම අත්දැකීමක් ඉදිරිපත් කරන්න. දැන් මම සෑහෙන කාලයක් ගණිත ගුරුවරයෙක් වශයෙන් වැඩ කරා. ඉතින් මම අලුතෙන්ම පන්තියකට යනකොට ඉගෙනීම ගණිතය ඉගෙනීම ආරම්භ කරන්න අලුතෙන්ම පන්තියකට ගියාම මුලින්ම මම වයිට් බෝඩ් එකේ හරි බ්ලැක් බෝඩ් එකේ හරි ලියනවා දෙක එකතු කිරීම 1 සමානයි 4 කියන ගැටලුව. දෙක එකතු කිරීම 1 සමානයි 4 කියලා ලියනවා. දැන් ටිකක් වෙලා බලා ඉන්නවා. ඒතකොට ළමයි බොහෝ විට කියන සමහරු මේක වැරදි. සර් වැරදිලා කියනවා. සමහරු ඉතින් කල්පනා කරනවා මේක. සමහරු ඉන්නේ විශ්මයෙන් වගේ බලා ඉන්නවා. ඊට පස්සේ හිමින් සාකච්ඡාවක් ගොඩ නගනවා ළමයිත් එක්ක. ළමයින්ම සිතන්න පෙළඹෙන විදිහට මොකද්ද මේ ප්‍රහේලිකාව කියන්නේ? එක්තරා තැනකට ආවට පස්සේ සාකච්ඡාව ගොඩ නැගුණම මම ළමයින්ට කියනවා ළමයි මේ වෙනකොට දන්නවා ඉතින් බොහෝ විට ළමයි දන්නවා මේ පූර්ණ සංඛ්‍යා දෙක එක වැනි පූර්ණ සංඛ්‍යා අපි ලියන්නේ ආසන්න වශයෙන් කියන. මේක ගණිතයේදී අපි පාවිච්චි කරන වචනේ වැටීම කියලා. වැටීමෙන් තමයි මේ පූර්ණ සංඛ්‍යා අපි ලියන්නේ. ඒකට දෙක කියන්නේ 2.1 හෝ 2 හෝ 3 හෝ එහෙම වෙන්න පුළුවන්. හැබැයි 2.6 වෙන්න බෑ.
එතකොට මම කියනවා මම මේ 2 කියලා ලිව්වේ මම මේ ලියන ලද 2 මම ලබා ගත්තේ 2.4න් කියලා. 2.4 කියන සංඛ්‍යාව ආසන්න වශයෙන් නැත්නම් වැටීමෙන් තමයි මම මේ 2 ලිව්වේ. ඒ වගේම මම මේ 1 කියලා ලියලා තියෙන 1.3 කියලා. අන්න එතකොට ළමයි තේරුම් ගන්නවා පිළිතුරු වශයෙන් මේ 4 ලියලා තියෙන 4 නිවැරදි කියලා. ඉතින් මම මේ කුමක්ද කළේ? ආරම්භයේදීම ළමයි විචාරාත්මක සිතීම සඳහා පොළඹවනු ලැබුණා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් මම අත්විඳලා තියෙන ප්‍රතිඵල හරිම ආස්වාදජනකයි. කියන්නේ මම ගණන් උගන්වන කාලය තුළ මම දැකලා තියෙනවා එකම ගණිත ගැටලුවට විවිධ පිළිතුරු ළමයි ලබා දෙනවා. විවිධ නිවැරදි පිළිතුරු. සමහරට එක ගණිත ගැටලුවකට නිවැරදි පිළිතුරු එකකට වැඩි සංඛ්‍යාවක් දෙකක් හෝ තුනක් මට පන්තියෙන් ලැබෙනවා. ඒ කියන්නේ ළමයි පෙළඹෙනවා සාමූහිකව වැඩ කරන අතරම ස්වාධීනව හිතන්න, අලුතෙන් හිතන්න, අලුත් විදිහට පිළිතුරු සොයන්න. ඉතින් මේ තුලින් මම දැකලා තියෙනවා බොහොම පැහැදිලිව මේ ගණිත කියන විෂය අතරින් ළමයින්ගේ විචාරාත්මක සිතීම මෙහෙමින් සංවර්ධනය වෙන බව. يعني සාන්දෘෂ්ටික බුද්ධි සංවර්ධනය සඳහා ඕනෑම විෂයක් අපිට උගන්වන්න පුළුවන් කියන එකයි මම මෙතනදී කියන්න උත්සාහ කළේ. හොඳයි. දැන් අපි මේ වෙනකොට හොවර්ඩ් ගාර්ඩ්නර් අනාවරණය කරගත් බුද්ධි 9ම ප්‍රධාන බුද්ධි 9ම ඒවායේ තියෙන විශේෂත්වයන් සාකච්ඡා කරලා අවසానයි. දැන් මම කැමති ඊළඟ වීඩියෝවෙන් මේ හොවර්ඩ් ගාර්ඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය නැත්නම් මේ බහුවිධ බුද්ධීන් සහ මානවයාගේ රුචිකත්වයේ අතර තියෙන සහසම්බන්ධය ගැනත් අන්නේ සහසම්බන්ධය බහුවිධ බුද්ධි න්‍යාය හා මානවයාගේ රුචිකත්වයේ අතර තියෙන සහසම්බන්ධය ඉගෙනීම් ක්‍රියාවලියට නැත්නම් අධ්‍යාපන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන් කොහොමද කියන කාරණේ සාකච්ඡා කරන්න. බොහොම ස්තුතියි.